ලයිෆ් විත් ලියා ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි බලමුද අද දියුල් පානයක් හදාගන්න හැටි. අපිට මේ සඳහා අවශ්‍ය වෙනවා හොඳට ඉදුණු දියුල්. ඒ කියන්නේ නැචරල්ව ඉදුණු දියුල් තමයි ඇත්තටම මේකට රස. ඊට අමතරව පොල් කිරි අඬු කෝප 3ක් විතර ගන්නවා. අපේ දියුල් ප්‍රමාණයට තමයි අපිට ගන්න ඕනේ පොල් කිරි. ඊට පස්සේ අපි දියුල් ගෙඩිය පළලා ඒකේ අපි ඇතුලේ බලන්න ඕනේ පණුව ගහලා තියෙනවද, ඉල්ලෝ ගහලා තියෙනවද. දියුල් ගෙඩිය හොඳ නම් අපි ඒක අපි හැන්දක් අරගෙන දියුල් ටික සූරලා අපි භාජනයකට දාගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒක භාජනයකට දාගෙන අපි දැන් මේකට පොල් කිරි දාලා මේක ටික අපි අතෙන් චොප් කර ගන්න ඕනේ. ඉතින් ඇත්තටම මට මතක් වෙනවා අපේ අක්කලා දියුල් කිරි හදන හැටි. මගේ ගෙදර ගොඩක් ඉතින් මට අක්කලා 3 දෙනෙක් ඉන්නවා, නංගියක් ඉන්නවා. ඉතින් අක්කලා තමයි මේ දියුල් කිරි හදන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ ඉතින් ඉස්සර දියුල් කිරි අනේ හැදිත් අපිට පෙන්නනවා ඉතින්. ඉතින් අපිට පුරුදු වෙන්න ඉගෙන ගන්න කියලා. ඉතින් අපි මේක අතින් හොඳට චොප් කර ගන්නවා. මම ඇත්තටම මේක බ්ලෙන්ඩර් එකට දාන්න කැමති නැහැ. මොකද බ්ලෙන්ඩර් එකට දැම්මම ඇට කුඩු වෙනවනේ. ඒ රසයට මම එච්චර ආස නැහැ. ඉතින් ඒක නිසා අපිට මේක ජූස් එක විතරනේ ගන්න ඕනේ. ඊට පස්සේ පොල් කිරි දාලා හොඳට අපි මේක ජූස් එක අරගෙන ඇට අයින් කරලා මේකේ තියෙනවා තව පොඩ්ඩක් අර කොස්සවත් ගතිය තියෙනවා. ඒ රොඩු ටිකත් අපි අයින් කරලා හොඳට මේකේ කිරි එකක් විදිහට අපි හදා ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකට ලුණු චුට්ටක් දාලා තමන්ගේ රසය අනුව සීනි දාන්න. ඇත්තටම මම මේකට ගොඩාක් සීනි දාලා නැහැ. මොකද මේක මම නම් ආස බොන්න දියුල් රසට බොන්න. පැණි රසටකටම නෙමෙයි. ඒ කියන්නේ ඇඹුල් චුට්ටකුත් එන්න ඕනේ අපිට මේකට ඇඹුල් රසත් එන්න ඕනේ, පැණි රසත් එන්න ඕනේ. ඒතකොට තමයි ඒකේ දියුල් වල රසය තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේ විදිහට හදලා try කරලා බලන්න පුළුවන්. කොහොමද කියලා. අනිත් එක තමයි මම ඕගොල්ලන්ට කියන්න ඕනේ මේ දියුල් කියන එක ටිකක් උෂ්ණ පළාත් වල හැදෙනවා වැඩි. සහ මේ දියුල් හරි උෂ්ණයි කියලා කියනවා. ඉතින් හැම දෙයක්ම දැන් උෂ්ණ කෑමක් ආවම අපි විකල්පයක් හදා ගන්න ඕනේ ඒකට. මේ දියුල් උෂ්ණ නිසා තමයි අපි පොල් කිරි දාන්නේ. එතකොට අර උෂ්ණ ගතිය පොල් කිරි වල සීතලෙන් ඒක මැකිලා ගිහිල්ලා අපිට අවශ්‍ය පරිදි ඒක සැකස් වෙනවා අපේ ශරීරයට හොඳ විදිහට. ඉතින් ඔන්න විදිහට හදාගත්ත දියුල් කිරි පානයක් තමයි මම ඔයාලට අද මේ පෙන්නලා තියෙන්නේ. ඕගොල්ලන්ටත් පුළුවන් ඕනනම් අරගෙන බලන්න මේ විදිහට හදලා හරිම රසයි. අපි කඩෙන් බොන දියුල් එකේ අපේ දියුල් එකේ පුදුමාකාර වෙනසක් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඉතින් මේකට ඕනනම් තව අයිස්ක්‍රීම් ටිකක් එහෙම දාගන්න. ඉතින් අර ඔය ඩයබටික් එහෙම තියෙන අය නම් ඒ ක්‍රම සුදුසු නැහැ. ඉතින් ඒගොල්ලන්ට තවත් අඩුවෙන් දාලා සීනි ගන්න පුළුවන්. බොන්න පුළුවන්. එහෙම බොන්න බැරි නෑ කියලා නැහැ. මේක රසයි. ඉතින් ඒක නිසා ඕගොල්ලොත් පුළුවන් නම් හදලා දීලා බලන්න ඉතින්.